ඉතින් මේ බෑක් එක පුරුදු වෙන්න ආස ළමයිට පොඩ්ඩක් දැනගන්න බලා ගන්න තමයි මේ අපි කියලා දෙන්න යන්නේ. ඉතින් මේකට මට සහායකයෙක් ඕන. තව පුදු කරන්න. ඉතින් step number 1 මෙතන ඉස්සල්ලාම මෙතනට ඇවිල්ලා කකුල් දෙක ලං කර ගන්න ඕන. කකුල් දෙක ලං කර ගන්න ඕන. ලං කරගන්න ඉස්සල්ලාම කකුල් දෙක ලං කර ගන්න ඕන. ඊළඟට අත් දෙක උරිස මට්ටම් දිගහැරෙන්න ඕන. උරිස මට්ටම්. එහෙම. ඊළඟට අපේ අත් දෙක දැන් මේ හේත් වෙලා තියෙනවනේ. වගේ පිටට ඒ හේත් වෙලාද කියලා බලන්න ඕන. බලන්න. ඊළඟට මේක වෙන්න ඕන ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ කකුල් දෙක පාගත්තට පස්සේ අත් දෙකට කලින් හිමීතර ඔයා දුන්න බලන්න. දුන්න ඉතින් සාමාන්‍යයෙන් කවුරුත් බාන්න දන්න එකක්. සාමාන්‍යයෙන් මේක පුරුදු වෙන්න මේ සහායකයෝ දෙන්නෙක් ඕන. නැත්තම් තනියෙන් පුරුදු වෙන්න බෑ ඉතින්. එතකොට ඊළඟට මේව කරලා ආයේ කකුල් දෙක කලවෙන් උස්සලා හිමීතර එහා පැත්තට දාන්න ඕන. ඊට පළවෙනි ස්ටෙප් එකේ ඒකේ සාමාන්‍යයෙන් අපි 20ක් විතර එක්කෙනෙක් කරන්න ඕන. එහෙම කරද්දි step number 2 ඊළඟට දෙවෙනි ස්ටෙප් එක ආයෙත් කකුල් දෙක ලං කරගත්තා. ලං කරගෙන අර විදිහටමයි ඊට පස්සේ දුන්න බානවත් එක්කලා කලවෙන් කකුල් දෙක උහුම කරලා උස්සන දුන්න බානවත් එක්කලා ළමයි කකුල් දෙක යනවා. step number 3 ඊළඟට තුන්වෙනි ස්ටෙප් එක ඒකත් ඒ විදිහටමයි හැබැයි චූටි වෙනසක් තියෙනවා. ඒකෙත් දුන්න චුට්ටක් ගිහිල්ලා ඔළුව මෙන්න මේ ගානට වගේ දුන්න චුට්ටක් ගිහිල්ලා අත් දෙක චුට්ටක් යනවා. දුන්න චුට්ටක් ගිහිල්ලා දණිස් දෙක චුට්ටක් නමනවා. නමලා හිමින් සැරේ ගස්සලා වානවා දුන්න. හිමිතරේ ගස්සලා උන්නනවා. step number 4 හතරවෙනි ස්ටෙප් එක ඊළඟට මේ වෙලම දුන්න චුට්ටක් පාස් වෙලා ගස්සලා හතරවෙනි එක step number 5 දෙවෙනි ස්ටෙප් එක ඒක මෙහෙම වෙන්නේ. ඔයාගේ අත් දෙක මෙහෙම ලං කරලා ඉඳ ගත්තා. හිත ගන්න එක ගස්සලා දුන්නා බානවා. බානත් එක උදේ ගන්නවා මෙහෙම ඉඳ ගත්තා. හිත ගන්නවත් එක්ක ගස්සලා බානවා. last step ඊළඟට අන්තිම ස්ටෙප් එක ඒක මේ දැන් එයාට ඉතින් අර විදි ප්‍රැක්ටිස් කරන් යනකොට එයාටම ඔළුවට දැනෙනවා ඒක. ඊට පස්සේ එයාට අපි තුට්ටක් කර පිටිපස්සෙන් අල්ලන් ඉන්නවා විතරයි. එයාට සාමාන්‍ය හුරු වෙන ගම්ම මේ පිළුම ගස්සනවා. අපි දෙක. අන්තිම තුට්ටවන්න. final result මේ අපි කියලා දුන්න ස්ටෙප් 7න් මෙන්න මෙහෙම තමයි ඊළඟට බැක් එක හදින්නේ. ඉතින් මෙහෙම තමයි ඉතින් බැක් එක කියන පිළුම ගහන්නේ. ඊළඟට අපි ඕගොල්ලන්ට කියලා දෙනවා හිට. ඉතින් හිට මේ වීඩියෝ එකේ අවසානට ඕගොල්ලන්ට දානවා හිටි පිළුමක් ගහන විදිය. පිළුම් ගහන්න ආස ළමයි ඉන්නවා නම් මේ වීඩියෝ එකේ අන්තිමට මගේ නම්බරේ දානවා. ඉතින් ඒකට කෝල් එකක් හරි කන්ටැක්ට් කරලා මට කතා කරන්න.